ඔයාල මේ වගේ වීඩියෝ අන්තර්ජාලය පුරාවට ඕනෙ තරන් දැකල ඇති. බැලෝ බැල්මට මේ සත්තු දෙන්න හොඳ යාලෝ වගේ පේන්නේ. හැබැයි ඒත් ඇත්ත ඊට වැටිය ගොඩක් දරුණු කතාවක්. පූසුන්ගේ ආහාර ජීර්ණ පද්ධතිය ඇතුළේ ජීවත් වෙනවා ටොක්සොප්ලාස්මා ගාන්ඩි කියලා පරපෝෂී ජීව විශේෂයක්. මෙයාලට තමන්ගේ වර්ගය අබෝ කරන්න බිත්තර දාන්න හැකියාව තියෙන්නේ පූසෙක්ගේ ආහාර ජීර්ණ පද්ධතිය ඇතුළේ විතරයි. පූසුන්ගේ මල පහත් එක්ක පොළොවට මිශ්‍ර වෙන මේ බිත්තර ආහාරදාම ඔස්සේ ගමන් කරලා අනිත් සතුන්ගේ ශරීරවලට ඇතුල් වෙනවා. ලේන්නු මීයෝ වගේ සතුන්ගේ ශරීර ඇතුළට ඇතුල් වන මේ බිත්තර එයාලගේ මොළය සහ මාංශ පේශී ආශ්‍රිතව තැම්පත් වෙනවා. එහෙම තැම්පත් වෙලා මෙයාලා විවිධ රසායනික ද්‍රව්‍ය නිකුත් කරනවා. මේ වගේ අරමුණ තමයි මේ සත්තු පූසොන්ට දක්වන බය නැති කරන එක. පූසොන්ට දක්වන බය නැති වුණාම මේ සත්තු පූසොන්ගේ ගොදුරු බවට පත් වෙනවා. ඉතින් එතකොට මේ පරපෝෂිතයාට හැකියාවක් ලැබෙනවා ආයම පූසෙක්ගේ ආහාර ජීර්ණ පද්ධතිය තුළට ගමන් කරලා තමන්ගේ ජීවන චක්‍රය සම්පූර්ණ කරගන්න. බැලූ බැල්මට හොඳ යාළුකමක් වගේ පෙනුනට මේක යාළුකමක් නම් නෙවෙයි.